දවසක් හැමෝටම මම අද කතා කරන්නේ මෙන්න මේ මැෂින් එක ගැන. මේ මැෂින් එකට කියන්නේ ප්ලාන්ට් සීඩර් කියලා. මේකට කියන සිංහල නම නම් මම මොකක්ද කියලා දන්නේ නැහැ. මේක අපිට යොදා ගන්න පුළුවන් පැල හිටවන්න, බීජ හිටවන්න සහ පොහොර දාන්න වගේ දේවල් වලට. මුලින් අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන විදිය ගත්තාම මේකේ මෙතන තියෙන හැන්ඩල් එක අපි මේ විදිහට ප්‍රෙස් කරනකොට පේනවා ඇති මෙතන ස්ප්‍රින් එකක් තියෙනවා සහ මෙතනින් මෙහෙම කම්බියක් සම්බන්ධ වෙලා තියෙනවා මෙතනට. මේක නිදාසේ ගමන් කරන්න තියෙන්නේ මේ වටේටම තියෙනවා මේක. මේ සිලින්ඩර් වගේ කොටසට නැවත කම්බි තුනක් සම්බන්ධ වෙලා තියෙනවා වටෙන්ම. ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ උල් තියෙන හැඩ තියෙන කොටසට. අපි හැන්ඩල් එක ප්‍රෙස් කරනකොට වෙන්නේ මේ විදිහට ප්‍රෙස් කරනකොට පේනවා ඇති මේක ඉහළ පහළ යනවා. ඒකට සම්බන්ධ වෙලා තියෙන කම්බි කූරු මගින් මෙතන උල් හැඩති කොටස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ලංවීම සහ ඈත්වීම තමයි සිද්ධ වෙන්නේ. මෙතන තියෙන ස්ප්‍රින් එක මගින් නැවත ආපහු මේ උල් හැඩති කොටස් තුන ලංවීම සිද්ධ වෙනවා. අපි බලමු මේ යන්ත්‍රයෙන් කොහොමද පැලයක් හිටව ගන්න කියලා. මේ යන්ත්‍රයෙන් පැලයක් හිටව ගන්න නම් සුදුසුම වෙන්නේ මෙන්න මේ වගේ ට්‍රේ එක පැල කරගත්ත පැල. ඒ මොකද මේකට අපි පැල හිටවීම කරන්නේ මේ යන්ත්‍රය පැලේ හිටවන්න ඕන තැනට ඇනලා මෙන්න මේ උඩේ ඉඳන් තමයි පැලේ දාන්නේ. උඩේ ඉඳන් පැලේ දැම්මහම මේ බටේ දිග ගිහිල්ලා තමයි පැලේ හිට වෙන්න ඕන තැනට වැටෙන්නේ. දැන් මේකේ මේ තියෙන තැටි එක දාපු පැලයක්. මේක අපි මේ බටේ ඇතුලෙන් දැම්මහම මේක මේ පස් කැටේ බරට තමයි පල්ලෙහාටම ගිහිල්ලා හිටින්නේ. අපි මේ වගේ පස් කැටයක් නැති පැලයක් දැම්මොත් මේක හිමීට තමයි ගමන් කරන්නේ. එහෙම වුණාම මෙතන අපි ඉන්ධන වලේ හරියට පැලේ හිටින්නේ නැහැ. මූල ගාව පස් තද වෙන්නේ නැහැ. එහෙම වුණොත් පැලේ මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අපි මෙහෙම පස් කැටයක් එක්ක හිටෙව්වොත් එහෙම ඒක ටිකක් හරි ඔරොත්තු දෙනවා. මුලින්ම මේ විදිහට අරගෙන හැන්ඩල් එක ප්‍රෙස් කරන්නේ නැතුව එහෙම අපි පැලේ හිටවන්න ඕන තැනට එහෙම අයින්නවා. එනලා පැලේ මෙන්න මේකෙන් ඇතුළට දානවා. ඇතුළට දාලා අර තියෙන පැලේ ඇතුළට දාලා මේක අපි ප්‍රෙස් කරන ගමන් උඩට ගන්න ඕන. මෙන්න මේ විදිහට. මේ මැෂින් එකෙන් බීජ හිටවන්නත් පුළුවන්. පැල හිටවන විදිහටම මෙන්න මේ විදිහට මැෂින් එක බීමට ඇනලා බීජ මෙහෙම දාලා හැන්ඩල් එක ප්‍රෙස් කරන ගමන් උඩට ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ මැෂින් එකෙන් පොහොර දාන්නත් පුළුවන්. පොහොර දාන්නේ බීජ හිටවන සහ පැල හිටවන විදිහටම තමයි. මේ විදිහට ඇනලා පොහොර දාලා මේ විදිහට කරන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ මැෂින් එකේ අඩුපාඩු මොනවාද කියලා. මම දකින විදිහට මේ මැෂින් එකෙන් පැල හිටවන එක එච්චර සාර්ථක දෙයක් නෙවෙයි. මොකද ඒකට කියන්න හේතුව තමයි බලන්න දැන්. අපි මේ විදිහට පැලේ හිටවනකොට බලන්න මේ වල මේ මෙතන වටේට ලොකු ඉඩක් හිටිනවා. එතකොට වෙන්නේ මේ පැලේ නිකන් උඩ තියෙන්නේ මේ. මේකෙදි වෙන්නේ අපි මැෂින් එක මේකට ඇනලා
හැන්ඩල් එක ප්‍රෙස් කරනකොට මෙන්න මේ බිත්ති වලට පස් ටික තද වෙනවා. පස් ටික තද වුණාට පස්සේ අපි මැෂින් එක එළියට ගන්නවා. එළියට ගත්තට පස්සේ මේ පස් ටික ආපහු වලට වැටිලා තද වෙන්නේ නැහැ. අපි අතෙන් හිටවනකොට එහෙම නෙමෙයි. පැලේ හිටවලා මෙහෙම පස් හොඳට තද කරනවා. මේ මැෂින් එකේදී ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාම පැලේ මැරෙන්න තියෙන ඉඩ කඩ වැඩි. අපි පොට් එක හිටවු පැලයක් වුණත් අපි මේකෙන් පසට දැම්මට පස්සේ ඒක වටේ තියෙන පස් ටික ගැලවෙනවා. එතකොට මුල් ටික කොහොමත් බොරුල් වෙනවා. පැලේ මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ වගේම මේකේ දැන් මේ පේනවා ඇති ටිකක් තෙතයි පස. YouTube එකේ ඕන තරම් වීඩියෝ දැකලා ඇති චීනි හදන ඒ වගේ මේ වගේ තෙත පස්වල නෙමෙයි ඒ කට්ටිය හදලා පෙන්නන්නේ. කැකුලන් වගේ ඉහිරිලා යන පස්වල තමයි හදන්නේ. ඒකෙදි මේ මැෂින් එකෙන් ඇනලා හිටවද්දින් ඒ පස් ටික නැවත වලටම එකතු වෙනවා. තෙත ගතියක් නැති නිසා පස තදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ වගේ දැන් අපි මේ ලංකාව වගේ රටවල් වල අපි හිටවන්නේ සාමාන්‍යයෙන් තෙත සහිත අවස්ථාවලදී. ඒ නිසා මම නම් මේක පැල හිටවන්න සුදුසුයි කියලා හිතන්නේ නැහැ මේ යන්ත්‍රය. බීජ සහ පොහොර දාන්න නම් යම් තාක් දුරකට සාර්ථකත්වයක් තියෙනවා. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි අපිට කොන්ද නමන්න දෙයක් නැහැ. මේක අපිට හිටගුණුනත් ඔපරේට් කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වාසිය. ඔයාලා තීරණය කරන්න ඔයාලගේ වැඩවලට මේක ගැලපෙනවද නැද්ද කියලා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.